සතියට වදනක්. මාගේ සහ අන් අයගේ පාප උදෙසා වැළපීම. සහෝදර සැක්පූනන් විසින් 2025 අප්‍රේල් 6. ශෝකවන්නෝ ආශිර්වාද ලද්දෝය. මක්නිසාද ඔවුහු සනසනු ලබන්නෝය. මතෙව් 5:4. කම්ෆර්ට් යන වචනයේ ඉංග්‍රීසි තේරුම ස්ට්‍රෙන්ත්න් එනම් ශක්තිමත් කරනු ලැබූ යන්නයි. එහි මැදහරියේ FORT යන කුඩා වචනය ඇත. එහි තේරුම කොටුව යන්නයි. කොටුව යනු විශාල හමුදා ආරක්ෂිත ප්‍රදේශයක පින්තූරයකි. බලගැන් වූ කොටුවක්, බලකොටුවක්. ශෝකවන්නෝ ආශිර්වාද ලද්දෝය. මක්නිසාද ඔවුහු සනසනු ලබන්නෝය. ලෝකයේ මිනිසුන් සියලු වර්ග දේවල් ගැන ශෝක වෙති. බොහෝ අය ශෝක වන්නේ යම් පෞද්ගලික පාඩුවක් නිසාය. එක්කෝ ඔවුන්ට මුදල් අහිමිවීම, නැතහොත් ඔවුන්ට ආදරය කරන කෙනෙකු අහිමිවීම, නැතහොත් ඔවුන්ට ඔවුන්ගේ කීර්තිනාමය අහිමිවීම, නැතහොත් ඔවුන්ට ඔවුන්ගේ ගෞරවය, ඔවුන්ගේ තනතුර, ඔවුන්ගේ රැකියාව හෝ එවැනි මේ පොළොවේ යමක් අහිමිවීම නිසාය. නමුත් යේසුස් වහන්සේ කතා කරන්නේ එවැනි වැළපීමක් ගැන නොවේ. එය යමෙකු මට රිදවූ නිසාවත් මගේම දුක ගැන හඬා වැළපීමවත් නොවේය. යේසුස් වහන්සේ කිසිවිටකත් තමන්ගේම දුකට නොහැඬූ නමුත් අන් අය වෙනුවෙන් හැඬූසේක. උන්වහන්සේ යෙරුසලම ගැන හඬා වැටුණු බව ලූක් 19:41 සහ ලාසරුස්ගේ සොහොන්ගේ අසල උන්වහන්සේ හැඬූ බව අපි කියවමු. යොහාන් 11:35. නමුත් මිනිසුන් උන්වහන්සේව යක්ෂයා ලෙස හැඳින්වුවද, උන්වහන්සේට කෙල ගැසුවද, මිනිසුන් උන්වහන්සේට සලකන ආකාරය ගැන උන්වහන්සේ කිසිවිටකත් නොහැඬූසේක. උන්වහන්සේ කිසිවිටක තමන් වෙනුවෙන් නොහැඬූසේක. එපමණක් නොව උන්වහන්සේ කුරුසිය රැගෙන කුරුසිපත් වීමට යන මාර්ගයේ පැකිලෙන විට ලූක් 23:27 අප කියවන්නේ උන්වහන්සේ කුරුසිය උසුලාගෙන යන විට විශාල ජනකායක් උන්වහන්සේ පසුපස ගිය බවත්, උන්වහන්සේට කසෙන් පහර දෙන බවත්, උන්වහන්සේගේ හිසෙන් හා පිටුපසෙන් ලේ ගලා යන බවත් සමහර කාන්තාවන් දැක ශෝකයෙන් හා ශබ්ද නගා හඬමින් සිටි බවත්ය. යේසුස් වහන්සේ ආපසු ඇරී ඔවුන්ට පැවසු දේ ඔබ දන්නවාද? යෙරුසලමේ දුවරුනි, මා වෙනුවෙන් හැඬීම නවත්තන්න. මා හොඳින්ය. ඔව්, මාගේ පිට ඉරි ඇත. මගේ හිස මත කටුවටුන්නක් ඇත. මම බර කුරුසයක් උසුලාගෙන සිටිමි. තව සුළු මොහොතකින් මා මරා දමනු ලැබේ. නමුත් මම දිව්‍යන් වහන්සේගේ කැමැත්තේ කේන්ද්‍රයේ සිටින බැවින් මම සම්පූර්ණයෙන්ම හොඳින් සිටිමි. ලූක් 23:28. ඔබ උපරිමයෙන්ම දුක් විඳින විට ඔබට එවැනි ආකල්පයක් තබාගත හැකිද? මා වෙනුවෙන් අඬන්න එපා. මම හොඳින්ය. නමුත් ඔබට අඬන්නම අවශ්‍ය නම් ඔබ සහ ඔබේ දරුවන් වෙනුවෙන් අඬන්න. ඔවුන්ගේ ආත්මික තත්ත්වය දෙස බලන්න. ඔවුන් පරිසිවරු සිවුරු පොරවාගත් ඉතා උදාර පෙනුමක් ඇත්තන්ය. නමුත් ඔවුන්ගේ ආත්මික තත්ත්වය බලන්න. ක්‍රිස්තුස් වහන්සේ නැවත පැමිණෙන දවසේදී ඔවුන් කඳුවලට කතා කොට අප පිට වැටි අපව වසන්න. ලූක් 23:30 යනුවෙන් පවසන කල කුමක් සිදුවේද? යේසුස් වහන්සේගේ ආකල්පය එයයි. ඉංග්‍රීසි ගීතිකාවක පවසන්නක් මෙන් උන්වහන්සේගේම දුකට කඳුළු නොවැගුරු නමුත් මාගේ දුකට දහදිය වෙනුවට ලේ බින්දු වැගිරුසේක. යේසුස් වහන්සේගේ සැබෑ ගෝලයා ඔහු ක්‍රිස්තුස් වහන්සේ මෙන් නොවන නිසා වැළපෙන්නේ. ඔහු පව් කළ විටත්, වැරදීමෙන් පාපයට වැටුණු විටත් වැළපේ. මිනිසුන් ඔහුට සලකන ආකාරය ගැන ඔහු වැළපෙන්නේ නැත. ඔහු විශ්වාස කරන්නේ එය ක්‍රිස්තුස් වහන්සේ උදෙසා අගෞරවයට පත්වීමට මේ පොළොව මත ඔහුට නියම කර ඇති කොටස බවයි. නමුත් ඔහු පාපයෙන් හෝ අසාර්ථක වීමෙන් ස්වාමින් වහන්සේට අගෞරව කළ සෑම අවස්ථාවකම ඔහු වැළපෙන්නේ. ඔහු ආත්මික වශයෙන් ඉහළ මට්ටමකට යන විට යේසුස් වහන්සේ යෙරුසලම ගැන හඬා වැටුණාක් මෙන් අනුන්ගේ පව් ගැනත්, අනුන්ගේ අසාර්ථකත්වය ගැනත් වැළපෙන්නේ. යේසුස් වහන්සේ පැවසූ වැළපීම මෙයයි. ශෝකවන්නෝ ආශිර්වාද ලද්දෝය. මක්නිසාද ඔවුහු ශක්තිමත් කරනු ලබන්නෝය. සමහර විට අපගෙන් සමහරෙකු ශක්තිමත් නොවීමට හේතුව අපගේ පාප උදෙසා වැළපෙන්නේ නැති නිසා විය හැක. එතනින් ඔබට ගොස් අනුන්ගේ පාපවලට ශෝකවන්නෝ ඊටත් වඩා ඉහළ මට්ටමකය. ප්‍රේරිත පාවුලතුමා එම ඉහළ මට්ටමට පැමිණ තිබුණි. ඉතා දරුණු ලෙස අසාර්ථක වූ කොරින්තිවරුන්ට ඔහු පවසන්නේ, මා ඔබ වෙත පැමිණි විට මාගේ දිව්‍යන් වහන්සේ ඔබ ඉදිරියේ මා යටහත් කරනු ඇතැයි කියා මම බිය වෙමි. 2 කොරින්ති 12:21 කියාය.
දිවන් වහන්සේ පවුලතුමාව යටහත් කළ යුත්තේ මන්ද ඔහු එතරම් අවංක ජීවිතයක් ගත කර ඇති අතර තම හෘද සාක්ෂිය තමාට එරෙහිව කිසිදු පාපයක් ගැන දැන සිටියේ නැත. නමුත් ඔහු පවසන්නේ මේ දක්වා පව්කොට තමුන් කළ අපිරිසිදුකමද වෛශ්‍යාකමද සල්ලාලකමද ගැන පසුතැවිලි නොවූ බොහෝ දෙනා උදෙසා මම වැළපෙන්නෙමි කියාය. ඔහු ඔවුන්ගේ ස්වභාවය ඇති සමහර දේවල් ලැයිස්තුගත කරයි. 20 වෙනි පදය. ඊර්ෂ්‍යාව, කෝපය, කිපීම, ආරවුල්, අපහාස, ඕපාදූප, උඩඟුකම, කැළඹීම් යනාදිය දෙවියන් වහන්සේගේ සෙනග ලෙස තමන්ව හඳුන්වාගත් මිනිසුන් අතර ඇති සියලු පාප ගැන සිතු විට ඔහු ඔවුන්ගේ ආත්මික පියා බැවින් හැඬුවේය. එය හරියට තම පුතා ඊට අසනීප වූ විට භූමික පියෙකු අඬන්නේ කෙසේද යන්න මෙනි. පියා ආත්මික මනසක් ඇති අයෙකු නම් තම පුතා මත්ද්‍රව්‍ය වලට හෝ නරක පුරුදු වලට හසුව නොමග යමින් සිටින බවට ඔහු ඊට දුක්වනු ඇත. පවුලතුමා කොරින්තුන්ට ආත්මික පියෙකු අතර සෑම සැබෑ කිතුණු ඉඩේරෙකු හෝ දේවගතිවරයෙකුම ඔහුගේ රැළට ආත්මික පියෙකු විය යුතුය. ආත්මික පියෙකුගේ එක් සලකුණක් නම් ඔහු රැළ විවේචනය නොකරන නමුත් පවුලතුමා කොරින්තුරුන් ගැන හැඬුවාක් මෙන් ඔහුද ඔවුන් ගැන හඬනු ඇත. ආත්මික නායකයෙකු වීමට සුදුසු වන්නේ එවැනි මිනිසෙකු පමණි. යෙසායා 49:10 පවසන්නේ ජනතාව කෙරෙහි අනුකම්පා කරන තැනැත්තා ඔවුන්ට මඟ පෙන්වයි යනුවෙනි. යෙසායා 49 ආත්මික නායකත්වය පිළිබඳ ශ්‍රේෂ්ඨ පරිච්ඡේදයකි. ආත්මික නායකයෙකු වීමට සුදුසු කවුද? මිනිසුන් කෙරෙහි අනුකම්පාව ඇති තැනැත්තාය. එබැවින් මතෙව් 5:4 වැළපීම යන්නෙන් අදහස් කරන්නේ තමා ගැන වැළපීම, තමාගේම පාපය ගැන, තමා ක්‍රිස්තුස් වහන්සේට සමාන නොවීම ගැන සහ අන් අය වෙනුවෙන් වැළපීමයි. අපි එසේ කළහොත් අපව ශක්තිමත් කරනු ලබනු ඇති අතර මේ මාර්ගයේම යන්නෙමු නම් අනෙක් අයවද ශක්තිමත් කිරීමට අපට ශක්තිය ලැබෙනු ඇත.